ප්‍රකාර මිනිස්සුන්ගේ දත් ඇඳි පිටින් ගලවපු ඔයා මේ රුපියල් 10000 දතකට මාට්ටු උනානේ බෙනා මාමේ. කියලා වැඩ. මං තාත්තා කෙනෙක් නැතුව කාගේවත් කතාවක් නාහ දරුවෙක් උස්මහත් කරා. එහෙම ජීවත් වෙච්ච මට එයා හින්දා කතා අහන්න පුළුවන් දරලිය. අනේ එයාට කියාපොද කතා දන්නේ එයාය මමනේ. මොකද කතා කියන්නේ උන් එයාට කියනවයි. ඔය මෙයාව හොයාගෙන මෙහාට ආපු පළවෙනි නායකාරයාද? වතාවක් මුස්ලිම් මිනිස්සෙක් මේ මිනිහව මරන්න ගියා. එදා මම මැදිහත් නොවුනා නම් මෙයාද නැහැ. අපරාධ එදා මැදිහත් උනේ. එදා ඒ ගොංකම නොකරා නම් අද මෙහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. නෑ බං මං කියන්න ගියේ. ඔව් අපිට තේරුණා කියන්න ගියේ දේ. හිටවගෙන ඉන්නකෝ. මෙයා තවත් මෙහි හිටියොත් අවට මිනිස්සු අපිට ගල් ගහයි. නේ අද එළි වෙනකම් බෙනා මාම ඔය සූට් කේස් එක පැක් කර කර ඉඳි එළියට යන්නේ මොනවාද ඔක්කො මොනවාද ඔක්කො මම දැන් ඔය කොහෙද යන්න හදන්නේ? ඉබාගාතේ. ආමේ අම්මගේ කේන්ති තව ටික ලාකින් නිමෙනවා. උඹලගේ අම්මගේ හිත ගෑස් ලිපක්නේ. හිටපු ගමන් නිවෙන්න. මේ බෙනා මාමා ඉස්සරහට තියපු පාය ආපස්සට ගන්න නෑ පුතේ. දැන් ගත්තේ නම් ඔය. ඒ දැන්නේ. මම යන්න හිත හදාගත්තා. මට ඉන්න බෑ. මාමී මන් නොයා උඹලගේ අම්මටත් නිින්ද යන එකක් නෑනේ. එහෙම නෙවෙයි මාමී. ඒක මොනවද හොයන්නේ? බුරුසුව. ආගෙතින් උඹත් මට යන්න එපා කිය යන්නම බඩු හොයලා දෙනවනේ. උඹත් අම්මා වගේම කල්ල කපටි අම්මන්ඩියා. ගියන් තියපන් මේක ඇතුලේ. මේ විදිහට බලාගෙන ගියාම මෙයා තව කී දිනකින් සල්ලි අරන් තියනවද කියලා කවුද දන්නේ?
මම මේකේ හැර යනවා අක්කා. කොහේ ගියත් ඕගොල්ලෝ ගැන මතකේ මගෙන් ඈත් වෙන්නේ නැහැ. බලා මොකද hina වෙන්නේ? කුරුළු කුඩු වගේ තිබුණු අපේ පවුල කැඩිලා බිඳිලා විසිරුණාට උඹලා සතුටුයි. බලත් මහයුන් වගේමයි. දැක්ක නේද? දැක්ක නේද ගස්සගෙන ගිය හැටි? මගේ මුළු ජීවිත කාලෙම කැප කරුවේ එයා වෙනුවෙන්. මමත් කසාද බැඳන මගේ උසට දරුවාද. උන් අද ඉස්කෝලෙත් යනවා. මේ බයිසිකලේ දාගෙන මාව ගෙදර එක්කන් යන්න. ඔයාලා මේ යන්නද? නැතුව මම වෙන කොහේ යන්නද? ඊයා ඔන්න අපර්ණා ඕගොල්ලන්ට මට පිට වෙන්න වෙලාව ඇවිල්ලා. අද වෙනාමාව පොල්ල තියපු කෙනෙක් පොල්ලක් කරගෙන පස්සෙන් එළවන ගෙදරටම ආවා. මෙයා මේ ප්‍රියංවද ආන්ටිගෙන් බේරෙන්න තමයි මෙහි ආවේ. පොල්ලක් නෙමෙයි යන්නේ. ඉංග්ලන්ඩ් වලට වීසා ගන්න එක මරදාන්ට බස් ටිකට් එකක් ගන්නවා වගේ කියලා හිතන් හිටපු කෙනෙක් මාව හොයාගෙන අපේ ගෙදරට ආවා. අපේ ප්‍රියංවද කිසිම හෙවිල්ල බැලිලක් නැහැ. මගේ කෙස් වල්ලෙන් අල්ලලා මාව දොට්ට දැම්මා. මේ වෙනාමාමා ඔයා තමයි වැරද්දක් කරලා චණ්ඩිකෝයේ ගෙදරින් එළියට බහලා ආවේ. අනේ ඕගොල්ලෝ ඔක්කොම ඉතින් ප්‍රියංවදාගේ පන්දන්කාරයෝනේ. යන්න එන්න තැනක් හොයාගන්නකම් මම මේ ඉන්නේ කොයාට කරදරයක් නෙමෙයි නේද අපර්ණා? සුදේශ් ලංකාවට ආපු ගමන් මං එයා ගාවට යනවා. තමන්ගේම සහෝදරිය එළියට දාපු වෙලාවේ තමන්ගේම සහෝදරයෙක් වගේ මාව පිළිගත්තට ඔයාට ස්තුතියි. හිත තුටින් බරවන පැතු පැතුම් හිටවන ඉසුරු බර අනාගතයක්ම වේවා. යසෝමා පෙරට් මාත්‍යට කාමරයක් ලෑස්ති කරන්න. කොමි ගේනි යසෝමා මට නන් AC කාමරයක් ලෑස්ති කරන්න යසෝමා. මට AC හොඳ නෑ. එම්බ්‍රිස් ආව.